අයිබෝවන් සියලු දෙනාටම ඉතින් සුබම සුබ දවසක් එන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම ඉතින් අපේ සත්මග YouTube නාලිකාවත් ඒ වගේම අපේ page එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හැමෝටම ප්‍රීතිමත් දවසක් එන්න ජීවිතේම ආලෝකමත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වතුනි අද මම මේ වීඩියෝ එක කරන්නේ ඔයාලට සුවිශේෂී වූ දෙයක් දැනුම් දෙන්න. ඒ තමයි ඔයාලා දන්නවා වැඩිහිටි සුවසහන සේවා සත්කාර වැඩසටහන යටතේ අපි පහුගිය කාලේ පුරාවටම දිගින් දිගටම විශාල පින්කම් රාශියක් අපේ ඉෂ්ට සිද්ධ කරගෙන ආවා. ඉතින් ඒ පින්කම් වලට සමගාමීව සුවිශේෂී වූ පින්කමක් හෙට දවසේ අපි ඉෂ්ට සිද්ධ කරනවා. ඉතින් බොහොම සතුටින් මම කියන්නේ අපි කරන මේ පින්කම් දැකලා අපි කරන මේ පින්කම් සතුට සිතින් අනුමෝදන් කරගෙන ඉතින් ඇත්තටම එක අම්මා කෙනෙක් අපිට යම්සි මුදලක් අපිට වෙන් කළ දුන්නා ඒ ස්ථානයට දානයක් දෙන්න කියලා. ඉතින් පින්වතුනි හෙට දවසේ අපි ඒ දාණය බොහෝම ගෞරවයෙන් බොහොම ආදරෙන් පිළියෙල කරලා ඉතින් හෙට රාත්‍රී ආහාර වේලක් විදිහට ඒ අයට ඒ දාණය පූජා කරන ඒ අයට ඒ ආහාර වේල දෙනවා. ඉතින් ඔයාලත් බොහොම සතුටු සිතින් ඒ පින්කමට සම්බන්ධ වෙලා දැක බලලා සතුටු සිතින් අනුමෝදන් වෙන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් ඇත්තටම අපි පින්කමක් කරනකොට ඔයාලව අනිවාර්යයෙන්ම දැනුවත් කරනවා. ඉතින් ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ කලන වැට අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ පිරිස ඉතින් බොහොමයක් ඉන්නවා. ඉතින් අය කැමතිම දැකලා බලලා සතුටු වෙන්න. ඉතින් ඔන්න හෙට දවසේ අපේ පින්කම් මාලාව ඉෂ්ට සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇත්තටම හරිම සතුටුයි අපි කරන මේ පින්කම් දැකලා අපි කරන පින්කම් ගැන සතුට හිතලා බොහොම විශ්වාසීය ගුණ ඇති වෙලා ඉතින් මේ විදිහට අපිත් එක්ක අත්වල බැඳගෙන තව තවත් පින්කම් කරන තව තවත් පින් කුසල් උපදවන්න මේවත් එක්ක සහසම්බන්ධ වෙන එක ගැන ඉතාම සතුට ප්‍රකාශ කරනවා. ඉතින් ඒත් එක්කම ඔන්න දැන් අද යනවා අපි බඩු මුට්ටු ටික ගේන්න ඔන්න ඊයේ ඕඩර් එකක් දාලාව ගිහිල්ලා ඉතින් අද යනවා අපි ඊටු බඩු ටික සූදානම් කරගෙන හෙට දවසේ උදේ ඉඳලා කෑම ටික ලස්සනට පිළියෙල කරලා උයලා පියලා ඔන්න අපි සවස් කාලේ අරගෙන යනවා වැඩිහිටි නිවාසෙට. ඉතින් ඒ හතරන් අම්මලා තාත්තලට දාණය දෙන්න. ඉතින් ඒ වගේම අම්මලා තාත්තලා හැමෝම 154ක් ඉන්නවා කියලා අපිව දැනුවත් කළා තියෙනවා. ඉතින් මීට පෙර පින්වතුනි මම ඔයාලට අපේ කලින් වීඩියෝස් වලත් මම දැනුවත් කිරීම කළා. ඉතින් අපේ අම්මලා තාත්තලව බෙහෙත් හම්බලා වතුරින් නාවලා ඉතින් එයාලට බෙහෙත් සත්කාර කරලා ඒ වගේම එයාලට ආහාර වේල් දීලා ඉතින් විශාල පින්කම් කීපයක් අපි කරගෙන ආවා. ඉතින් පින්කම් තුනක් එක දිගට කරගෙන ආවා. අදේර 4 යටතේ තමයි අපි අපේ තින්තාලේපන කටයුතු ටික සහ ඒ සමගාමී කටයුතු ටික සිද්ධ කරන්නේ. ඉතින් අතර මේක අපි අදේර 5 විදිහ ලස්සන පින්කමක් අපි මෙයාලට රාත්‍රී කෑම වේලක් දීලා ඉතින් එයාලව සතුටින් තියලා එයාලට කන්න බොන දීලා ඒ කරන කටයුතු. ඉතින් ඒ කරන කටයුතු හැම දෙයකම අපි කරපු හැම දෙයකදීම අපිට අතහිතුන මහ පිරිසක්. ඒ වගේම මේ මොහොතේ මේ දවස් කිහිපය තුළ අපි මේ කටයුතු ආරම්භ කරලා ඒ කටයුතු වලටත් අපිට බොහෝ පිරිසක් අතහිත දෙනවා සහ සම්බන්ධ වෙනවා උදව්පකාර කරනවා. ඉතින් වචනයකින් හරි මෙවැනි සත් කටයුතු කරන්න ආධාරයක් උපකාරයක් කළා නම් යම් කෙනෙක් ඒ හැම දිනාටම බොහෝමයක් පින් කුසල් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ අරමුණ මගේ බලාපොරොත්තුව මේ දුක් සංසාර ගමන නිදහස් කර ඉතින් අපි හැමෝම එකට එකතු වෙලා පින්කම් කරනවා. විශාල පින් කුසල් රාශියක් සිද්ධ කරන ඉතින් ඊට සමගාමීව මේ විදිහට සමාජ සත්කාර ආදී කටයුතු අපි දිගින් දිගටම කරගෙන යනවා. ඉතින් අපේ කල්යාණ මිත්‍රයෝ ටික අපේ කලන වැට මේ හැම දෙයකම එකට එකතු වෙලා සහ සම්බන්ධ වෙනවා. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා අපිත් එක්ක දිගින් දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම මෙවැනි පින්කම් වලට සහ සම්බන්ධ වෙන අතහිත දෙන්න. ඉතින් මේ කටයුතු කරගෙන ඔයාලත් පින් කුසල් උපදවා ගන්නා ලෙස ඔයාලට මම දැනුම් දෙනවා ආරාධනා කරනවා. එහෙනම් අපේ සත්මගත් එක්ක එකතු වෙන්න අපේ සත්මග page එකේ අපේ YouTube නාලිකාවේ ඉතින් අපි කරන පින්කම් ටිකින් දිගටම දැන් දානවා. ඉතින් YouTube නාලිකාව මේ ළඟදී අපි අලුතින් ක්‍රියේට් කරේ. ඉතින් මීට පෙර අවුරුදු 5කට විතර කලින් පුංචි වීඩියෝස් ටිකක් අපි හදලා දාලා තියෙනවා. නමුත් ඉදිරියට අපි උන ලස්සනට වැඩ කටයුතු ටිකක් කරගෙන යනවා. ඉතින් මෙතෙක් කල් මේ කාලය තුල කරපු බොහෝ දේවල් අපි සත්මග අපේ group එකේ අපේ නැත්නම් page එකේ අපි මේ සියල්ලම දාලා තියෙන තුමාලට බලන්න පුළුවන්. නොදාපු විශාල පින්කම් කොටසකුත් තියෙනවා. ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. ඔයාලා හැමෝගෙම ජීවිත ආලෝකමත් වේවා. ඔයාලට තව තවත් පින් කුසල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. හෙට දවසේදී අපි හම්බ වෙමු ලස්සන පින්කමකින් ඒ රත්තරන් අම්මලා තාත්තලාගේ කුස පුරවන
ඒ හැමෝම සතුටින් තියෙන වැඩපිළිවෙලට වැඩපිළිවෙලත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි ලස්සනට වැඩ ටික කරලා ඔයාලට දාන්නම් බලන්න. එහෙනම් ඒ වෙනකම් පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම යහපතක් වේවා. සුබ දවසක් වේවා. ඔයාලා හැමෝටම සුවපත් භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි සියලු දෙනාට.